ඒ කියන්නේ මට අවුරුදු 9ක් වගේ කාලෙදී තමයි මං පරසිදු කොළඹපුරේ කියලා එන ගොඩක් ජනප්‍රිය වුණා. ලංකාවට වයිලගෙන ඔලිබේ. ඒ වගේ එහෙම රක්ෂණ ක්‍රමයක් නැහැ. අයිබෝන් මහින්දයි. අයිබෝන්. ගිටාර් වාදන ශිල්පියෙක් සංගීතඥයෙක් විදිහට මහින්දයගේ දායකත්වය ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ මම හිතන්නේ අංක 1 කියලා කිව්වොත් මම නිවැරදි. මොකද නිර්මාණයක් පෝෂණය කරන්න තමන්ගේ දෑතින් තමන්ගේ ඥාණයෙන් පුදුම විදිහට දායකත්වයක් සපයන ඔබ මම හිතන්නේ සංගීත ශාස්ත්‍රයේ අවුරුදු ගණනාවක් 70 දශකයේ වගේ ඉඳලා මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මම හිතා ඊටත් පෙර ඉඳලා සම්බන්ධ වෙනවා. අපි දැන් වාදන වේදය කියන එකට පොඩ්ඩක් ඒකෙන් මෙහාට ගියොත් සංගීත අධ්‍යක්ෂණය කියන පැත්තට තනු නිර්මාණය කියන පැත්තට ගියොත් මහෙන්දය නිර්මාණය කරපු නිර්මාණ කොහොමද? يعني ගීත සහ එතකොට වෙන අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි තියෙනවාද ටෙලි ඩ්‍රාමා වලට එහෙම සම්බන්ධ වෙච්ච ඒවා? ඔව් මෙහෙමයි. මම චිත්‍රපටි රංග දෙක තුනක් කෙරුවා. හැබැයි ඒවා මම හිතන තාම නිෂ්පාදන සත්‍ය පාස් වෙනවා. ටෙලි ඩ්‍රාමා නම් මම කරලා තියෙනවා ගොඩක්. මට සම්මානත් ලැබිලා තියෙන ඒවට. සුමති හම්බුණා, රයිගම් මට ඒවට හම්බුණා. ඉතින් අර නිර්මාණ ඒ කියන්නේ අපිටම ගීත නිර්මාණයේදී ගීත නිර්මාණයේදී මම ගොඩක් සංගීත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් සෑහෙන ගොඩක් ජනප්‍රියත් වෙලා තියෙනවා. මුල්ම කාලේ ඒවා ඉඳන් ඉතින් අදටත් මම සංගීත ඒ කියන්නේ ගීත නිර්මාණය කරලා අධ්‍යක්ෂණය කරනවා. ඉතින් ඒවත් මට ඇත්තටම පැරණි සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරපු එකේ ඒ වාසිය මට තිබ්බා. කියන්නේ මම දන්නවා කොහොමද ගීතයක් නිර්මාණය මේ වචන ටිකක් දීපුවම කොහොමද නිර්මාණය කරන්නේ සහ වචන නැතුව කොහොමද තනුවක් නිර්මාණය කරන්නේ කියනවා. ඉතින් මම අර ගොඩාක් ළඟින්ම ඇසුරු කෙරුවානේ සමහරවිට සෑන්ලි බිස්මාත්මයා. ඉතින් ඒ වගේ ඇසුරු කරනකොට මට තේරෙනවා දැන් අපි ස්ටුඩියෝ එකට වුණත් ගිහලා බලක් ගිහින් සමහරලාට ඒ වෙලේ නිර්මාණය කරනවා තේරෙනවා. ඉතින් අර ඒවා මට ගොඩාක් ඒ ආభాෂය මට ලැබුණා. ඒකට මම බලනවා හැමතිස්සෙම සිදත් මට මේ නිර්මාණකරු සියලු දෙනාත් එක්කම වැඩ කරලා තියෙනවානේ. ඒකට මම බලනවා නෑ මගේ නිර්මාණය මම මේකෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ කියන එක. එතකොටනේ අපිට වෙන ගමනක් තියෙන්නේ. නැත්නම් මම අරකේම කොපියක් ඒකම කෙරුවොත් ඒ මිනිස්සු හිතන්නේ මේකත් අහවලාගේ එකක් වෙන්නද කියලානේ. දැන් මං එතෙන්දී මම පරිස්සම් වෙනවා මං යොදන සංගීත ඛණ්ඩ. ඒකට මම යොදන ඉන්ස්ට්‍රුමන්ට්ස්. ඒවා මං ගොඩක් වෙලාවට වෙනස් වෙන්න බලලා මොකද අරවා මගේ ඔළුව ඇතුලේ හැමදේම තියෙනවා. ඒ කියන්නේ මං වාදනය කරපු එක සංගීත අධ්‍යක්ෂකරුන්ගේ සංගීත ඛණ්ඩ මගේ ඔළුව ඇතුලේ තියෙනවා. ඒතර මං ඒකෙන් නිදහස් වෙන්න බලනවා. ඉතින් බලලා මම බලන්නේ හැමතිස්සෙම මගේම ආරක් ගොඩ නගා ගන්න. මහින්ද නිර්මාණ කරපු මහින්ද කැමැතිම සින්දුවක් වගේ තියෙනවද? මගේ සින්දු තමයි මම ඒකේ වැඩියක් වෙන්නේ මේක තමයි හොඳ කියලා. එහෙම නැහැ. ඉතින් ඔය මෙහෙම ඒක ප්‍රේක්ෂකයන්ට ඒ කියන්නේ ශ්‍රාවකයාට බාර ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට ඉතින් ඒ ගීත ඒක ඉතින් මෙහෙමයි මං සාමාන්‍ය තනුව වලට මං කැමතියි. ඒ මං හදන තනුව මං ඇත්තටම 3-4 පාරක් හදලා ඒ තනුව ඒක ඉස්සෙල්ලා මගේ හිතට වදින්න එපා. දැන් මේක ගහපුවාම දැන් ආයි පොඩ්ඩක් අරගිලා ගිහිල්ලා මේ තනුව මතක නැත්තම් ඒ කියන්නේ ඒක අසාර්ථකයි. ඉතින් මම හැමතිස්සෙම බලන්නේ මිනිස්සුන්ට මේ හෘද ස්පන්දනයේට මේ තනුව වදිනවාද කියලා. ඉතින් එහෙම ගේවල් ඉතින් මගේ ගොඩක් එහෙම ජනප්‍රිය වුණා. ඔය මුලින්ම මම හදපු ඔය කවිකාරී වගේ ගීත. ඉතින් ඒවා හරි අමුතුයින් දැන් අපි හිතමු දැන් ඒක නිකන් අර සාමාන්‍යද මෙහෙමනේ. ඒක අර හොයිදාරේ සින්දු කියනා අර ඒ වගේ මං ඉතින් අර පොඩි වෙනස්කම් ඉතින් අර ඒවාගේ ඥානෙ ගන්න දෙකන බටහිර සංගීතයේ කෝඩ් ප්‍රොග්‍රෙෂන්ස් තියෙනවා. ඉතින් ඒකක් යොදලා ඉතින් අර ඒ වගේ මං හැමතිස්සෙම බලන්නේ. ඒතකොට දැන් ඔය දැන් අර නිරෝෂාගේ රන්ගිරමා වගේ ඒවා ඉතින් අර ඒවා ලැටින් ස්ටයිල් ඒ වගේ දැන් ඒතකොට අර ආරයාගේ අර සෙනෙහසකට අරුගත කාගේද අපි අසංගීතය අර ඒ වගේ කියන්නේ අර කියන්නේ මං අර
ඒ ගීතයක් හදනකොට ඒ ගායකයාගේ ගායන හැකියාව බලන්න එපා ඔක්කොම කලින් එයාට කොච්චර ස්වර පරාසයක් තියෙනවද ඉතින් ඒව බලලා තමයි මම ගීතයක් ඇත්තටම නිර්මාණය කරන සහ ඔහුගේ කටහඬේ තියෙන සහ ඔහුට යන්න පුළුවන් ඒම ස්ථාන ස්වර ස්ථාන ඉතින් ඒව ගැන ගොඩාක් ඒ කියන්නේ ඒව නම් ගන්න ඇත්තටම සිතත් අත්දැකීම් වලින් ඉතින් ඒක මට ගොඩාක් මට මේක ගොඩාක් ඇතුළේ වහල් වුණා මම වාදයේ කඩේට හිටිය මේ කාලය තුල සහ මට ගොඩාක් මේ අපේ වාදක මණ්ඩලයෙන් ගොඩාක් සහයෝගයක් ලැබෙනවා ගීතයක් නිර්මාණය කරනකොට අපි මෙහෙම කරමු කියන අර මං කිව්වා මුලින්ම මේ සාමූහික තියෙන ඒක අර මේ පවුලක් වගේ තියෙන ඒක මට හරියට ගොඩක් බලපානවා ඉතින් මහින්ද රන්ගිර මායක ටිකක් මේ පාර්ට්ස් එහෙම ටිකක් බරපතලයි පොඩ්ඩක් ඒක අර ලැටින් ස්ටයිල් එක ඒක ප්ලේ කරෙත් මහින්ද යමනේ ඔව් මම්මයි කිව්වේ ඉතින් අර ඒකේ අර මුළු ගිටාර් ඇඩ්ලිබ් එකක් තියෙනවා මුල නිකන් අර ඒක බී මයින කියන මේ කියන්නේ ඒක පටන් ගන්න මම ඇඩ්ලිබ් එකේ කියන්නේ ගිටාර් ඉතින් ඔක අර ලැටින් කියන ස්ටයිල් එකක්. ඉතින් අර ඒ කියන්නේ මම ඒකේ පොඩි අත්දැක බැලීමක් කරුවා. ඉතින් ලංකාවට මේක අල්ලලා ඇයිද දන්නේ නැහැ කියලා. ඉතින් හැබැයි ඒක සාර්ථක වුණා. ඉතින් ඒකේ වචනත් එක්ක මම ඇත්තටම විවිධ ශෛලීන් වල ගීත නිර්මාණය කරන විවිධ මේ ගායකයන්ට ඉතින් ඒක තමයි රන්ගිර මාමයික වගේ එක. තව ඔය කවුද ඩෙස්මන්ඩ් ඩිසිල්වට ඉතින් මම ගීත නිර්මාණය කරලා තියෙන ඔය අර පරසිදු කොළඹපුරේ කියලා එන ගොඩක් ජනප්‍රිය වුණා ලංකාවට වයිලගෙන ඔලිබෙත් ඒ වගේ ඒවා ඉතින් එක එක මම කියන්නේ එක එක අර ශෛලීන් වල ඉතින් ඔය රාජ් සෙනරත්න කියන ගායකයාගේ ඒ වගේ ඉතින් අර ගොඩක් එතකොට ඔය මේ පැත්තෙන් කරන චන්දන ලීලාචලා ඉතින් හැමෝගෙම ඒ වගේ ගීත ගොඩක් මම ඒ ශශිකට ඔව් ඒක උරේෂලාට ඉතින් හැමෝටම මට ඇත්තට නම් මතකත් නැහැ ඉතින් අර නිර්මාණය කෙරුවා ඉතින් ගොඩක් ඒවා ජනප්‍රිය වුණා ඇත්තටම මේ ඉතින් අරක තමයි බලපන්නේ. කියන්නේ අර තියෙන සාමාන්‍ය අපේ මේ ශෛලීන් වලින් වෙනස් වෙලා ඒතර මගේම කියලා අනන්තතාවය ගොඩනගාන ගියාම තමයි ඒව ඇත්තටම ජනගත වෙන්නේ. මිනිස්සු අතරට යන්නේ ඒතකොට මේක වෙනස් ශෛලියන්නේ කියලා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ගොඩක් සංගීත අධ්‍යක්ෂණය කරනකොට සහ ඒ වචන වලට හොඳ ඒ කියන්නේ වචන වලට ඒ අර්ථයේ මේ කියන්නේ වෙනසෙන්නේ නැති වෙන්න හොඳ ගීතයක් නිර්මාණය කරන එක තමයි වැදගත් කියලා මම හිතනවා. ඒ කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරුගේ ඒක තමයි යුතුයකම කියලා හිතනවා. මහින්දය දැන් අර කණ්ඩායම් සංගීතය පටිගත කිරීම, චිත්‍රපට සංගීත පටිගත කිරීම වගේ ඒ කියන්නේ බටහිර සංගීතයේ මුසු දේවල් එක්ක කටයුතු කරගෙන ඇවිල්ලා මහින්දයට ශාස්ත්‍රීය පදනමක් එක්ක ගීතයක් හම්බුනොත් අපි දැකලා තියෙනවා ඒකටත් ඉතාම ඉහළ සාධාරණ ඉටු වෙනවා ගිටාරකින්. ඒක කොහොමද මේ බේස් කරගන්නේ? මෙහෙමයි සිතත් ඒකට මම උත්තර දුන්නොත් මෙහෙම ඒක මං කුඩා කාලේ ඉඳන්ම මට මේ අපේ ස්ටැන්ලි පීරිස් මහත්තයා කියලා දීප එකක් තමයි කිසිම සංගීත මේ අපි හිතමු සංගීතයේ එක ශෛලීන් තියෙනවනේ බැහැර කරන්න එපා. අමාරුවෙන් හරි අහන්න කියලා මට කියලා තියෙනවා. අපිට සමහර ගෝචර නැහැනේ අපිට අපි අහන දේවල් අපි කෙලිමේව අපි අයින් කරනවානේ. හැබැයි යා කියන්නේ එහෙම කරන්න එපා. ඒවා කවදාද දවසක සමන්ත ජීවිත අපි හිතමු අවශ්‍ය වෙනවා කියලා. එයා කියන්නේ අපිට ළඟම රටනේ ඉන්දියාව. අපි ඉන්දියානු සංගීත අනිවාර්යෙන් අහන්න ඕනේ කියලා කියන්නේ. එතෙන්දී අපි දක්ෂිණ අපි හිතමු මේ දකුණු ඉන්දියන් සංගීතය අපි සමහරට ගොඩක් වෙලාට අහන්නේ නැහැ නේ. ඒ කර්ණාටික රොම සරයි හරි මේ කියලා. අපි ගොඩක් වෙලාට අපි කන පුරුදු වෙන උත්තර ಭಾರತೀಯ සංගීතයනේ. හැබැයි අරවත් අහන්න ඕනේ. ඒකේ සමහරට අපිට දැන් ඒ අහපුවාම ඔය අපි හිතමු කර්ණාටික කැලලක් ගිටාර් එකේ ගහනොත් අපි ගහනවා. මොකද අපි අහනවා. ඕක මං විතර නෙවෙයි. ඒක මම දැකලා තියෙනවා. පාල පෙරලා පවා මම දැන් ඒක ලස්සන මේ පාල පෙරලා පවා මට කියලා තියෙන මල්ලි අහන්න ඕනේ. අහුවොත් තමයි අපිට ශෛලීන් එන්නේ. කවුරුත් අපිට හැබැයි ඉතින් මෙහෙමයි අර අපි ඉන්ස්ට්‍රුමන්ට් එක ප්‍රගුණ කරපුවම අපි දන්නවා මේ මොකද්ද මේ ගහලා තියෙන මේ ස්ටයිල් එක කියලා. අපි දැන් අපි හිතමු දැන් රියන් ඉඳන් පයන්නට අපි දැන් කොහොම ගන්න පුළුවන් නෝට්ස් දැන් කොහොම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇදලා ගන්නත් පුළුවන්. අපි දන්නවා මේ කියන්නේ මොකද්ද මේ ගහලා තියෙන්නේ කියන එක අපිට තේරෙනවා මේ ඉතින් ඒක අර ඉන්ස්ට්‍රුමන්ට් එක ප්‍රගුණ කරපුවම අපි දන්නවා මේ කොහොමද ගැහෙන්න ඕනේ කියලා. කියන්නේ කොහොමද වාදනය වෙන්න ඕනේ. ඉතින් මේ
අර ඇහිල්ලෙන් තමයි මේක අපේ ඇත්තටම කනට එන්නේ. දැන් අපිට දැන් වෙස්ටර්න් එක ගන්න. අර එහෙම වෙන එක අපි බෙන් කරනවා. එක එක ස්ටයිල්ස් තියෙනවා. ඉතින් ඕවා අපි අහලම තමයි සහ අපි ඕවා පායකට පොඩ්ඩක් නිකන් ගහලා බලනවා කොහොමද කියන්නේ. එතකොට අපි ජෑස් ආරම හැමදේම අහන හින්දා තමයි මේ අපිට ඕනම ගීතයකට අනුගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු ඒ අස්පෙසෙන් ලැටින්. ඒකට ඇරබික් මියුසික්. ඒකට මේ අපි තුමු ඕකෙස්ට්‍රා වැඩ අපි තුමු මේ ඔය නිකන් සිම්ෆනි වල කොහොමද ඒ කෝඩ් ප්‍රොග්‍රෙෂන්ස් කොහොමද ඒවා රිඅරේන්ජ් කරලා හැමදේම අහන්න ඕනේ. අහපුවම තමයි ඇත්තටම වාදකේ පරිපූර්ණ වෙන්නේ කියලා මම හිතනවා. හැමතිස්සෙම අර එකක්වත් බැහැර කරන්න එපා. ඒ නිර්මාණත් තමගේ කර ගන්න ඕනේ. අනිවාර්යෙන් ඒව අහන්න ඕනේ. අර මට මතකයි අමරදේව මහත්තයා එක සැරයක් කිව්ව කතාවක්. අපි ඩොලර් වලින් ඇහුවට කමන්නේ රුපියල් වලින් එලීට දාන්න කියලා. ඒ කියන්නේ ඇත්ත තමයි ඒ කතාව. වටේ උලංග වලට එන්න ඉඩ දෙන්න ඇරලා දොරවල් ඇරලා තියන්න ආයි යන්න අපේ උලංග වැදිලා යන්න කියලා. ඒක තමයි හරි ක්‍රමය ඉතින්. එහෙනම් අපිටම ඕන විදිහට ඒ ගීත අපිට ඒ ඕනම එකක් අපිට අනුගත කරගන්න පුළුවන් අපිට ඕන විදිහකට. ඉතින් වාදකයෙකුට වෙන්න ඕනේ ඒක තමයි හොඳට අහලා මේ ඕනම ස්ටයිල් එකක් ප්ලේ කරන්න මට අර ස්ටයිල් බෑ කියලා කියන්න. ඒක පිටරට පුළුවන්. පිටරට තියෙනවා සිතක් දැන් අපි හිතමු දැන් රොක් සින්දු ගහනනම් රොක් විතරයි ගහන්නේ. ඒතර පොප් සින්දු නම් පොප් විතරයි. ජෑස් නම් ජෑස් විතරයි. ලැටින් නම් ලැටි. අර ඒගොල්ලෝ එක මේකට කොටු වෙලා ඉන්නේ. හැබැයි මේ රට එහෙම බෑ. මේක හැම ජාතියම තියෙන රටක් නේ. අනිවාර්යයෙන්ම දන්නවනේ. එතකොට අපි ඔය හැම දෙයක්ම පොඩ්ඩක් අතපත ගාලා හුරු වෙලා තියෙනවා. දැන් ඇත්තටම අපේ රටේ දැන් මම නිකන් කියන්නේ දැන් අපි පරණින් ගත්තොත් උත්සාහ මාස්ටර්ලා හිටියා, රොක්සාය මාස්ටර්ලා, ඇල්විටිකල මාස්ටර්ලා ඔය හිටපු අය ඒගොල්ලන්ගේ සංගීත ශෛලීන් හරි වෙනස්නේ. ඒකට වාදකයෙක් හැටියට අපි ඒවට ගිහලා සහභාගී වුණොත් අපි ඒවට අනුගත වෙන්න ඕනේ. ඊට පස්සේ ඔය සරත් දාස්නායකගේ වෙනස්, කේමදාස් මාස්ටර්ගේ වෙනස්, ඕන වීරසිංහගේ වෙනස්, ස්ටැන්ලි පීරිස්ගේ වෙනස්, ඒතරයි රෝකාන්ත ගුණසේගේ වෙනස්. පසු කාලේ ආපු නම් ඔක්කොම එක එක නවාලගේ ඔය මේ කවුද චාන්ත ජලතිසරගේ දර්ශනලා ඔය ඔක්කොගේම එක එක ශෛලීන්. මොකද ඒගොල්ලෝ හදාගෙන යන ශෛලියක් තියෙනවා. ඒකට දැන් අපි ඒ කාලේ නම් අපි ප්ලේ කරනවානේ. ඉතින් අපි ඒ විදිහට අපි අනුගත වෙලා ඉන්නේ ඒ ගීත වලට. ඒකට අපි දැන් කාගේ එකක් ගහුවොත් අපි දැන් අපි හිතමු දැන් ක්ලැරන්ස් කිසිම්තුවක් ගහුවොත් අපි ඒ විදිහට ගහනවා. ඒක අපි මේ අනික් ගහන විදිහ දැන් මාස්ටර්ගේ ගහන විදිහට ගහන්න බෑනේ. ඒක අමරදේව මාස්ටර්ගේ කිසිම්තුවක් ගහන විදිහට ගහන්න බෑ. ඒකට අපි මේ විදිහට ඒ කියන්නේ අපි අර දැනුව තියෙන්න ඕනේ අපි කොහොමද මේ ගීතේට මේකට අපි මේකට කොහොමද වාදකයෙක් හැටියට අපි මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. ඒකයි. ඒක ඉතින් වාදකයට මම කියන්නේ ඒක ඉස්සරහට අඩිය තියෙන වාදකයෙකුට ඔය හැම දෙයක්ම මේ මම කියන දේවල් පොඩ්ඩක් ඔලුවට ගත්තත් හොඳයි කියලා හිතෙනවා. ඔව් මහින්දය ඇත්තටම මහින්දය අය කිව් කතාවත් එක්ක මම 100% එකඟයි. මොකද මේ බොහෝ අය හිතන් ඉන්නවා සර්පස්ථාරයක් මියුසික් ස්ටෑන්ඩ් එකට දාලා මේ කවුන්ට් කරාම ඒක තියෙන ස්වර ටික වාදනය කරාන් පස්සේ වාදකයාගේ වැඩේ එතනින් ඉවරයි කියලා. ඉතින් ඔබට කිය කොච්චර දෙයක් තියෙනවද කියන එක මහින්දය විග්‍රහ කරලා ඇත්තටම කිව්වා. ඒ කියන්නේ ශිල්පියෙකුට තියෙන මානසික තෙරපියම ඒක රිලැක්ස් තමයි සංගීතය. නමුත් ඒ ඉදිරිපත් කිරීම නිවැරදිව කරන්න තියෙන තෙරපිය. මහින්දයට හිතෙන්නේ නැද්ද මෙහෙම? මහින්දයේ දැන් අපි වෙන වෘත්තියක් ගමු ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ගහපු ළමයෙක් තමයි ඉදිරියට ගිහිල්ලා විනිසුරුවෙක් වෙන්නේ. ස්පෝර්ට් කමෙන්ටේටර් කෙනෙක් වෙන්නේ, ඉන්ටර්නැෂනල් කමෙන්ටේටර් කෙනෙක් වෙන්නේ. වෛද්‍ය වෘත්තියත් එහෙමයි. ඔව්. ෆිසිෂියන් කෙනෙක්, කන්සල්ටන්ට් කෙනෙක් වල එහෙමයි. අපේ වාදකයාට එහෙම ඉදිරියට යන්න තනක් මහින්දය දකින්න කොහොමද? එහෙම නැති අපි ඉතිහාසය ගත්තාම සිද්ධාත් දැන් අපි දැන් ඔයත් දන්නවා මාත් දන්නවා අපි මේ ගොඩාක් මේ අසාධ්‍ය වෙලා වයසට ගියම වාද්‍ය ශිල්පීන් අපි ගිහිල්ලා බලලා අපි ඕන රසලකලා ඒ දේවල් කරලා තියෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් මේ රටේ නැහැ. මේ රටේ එහෙම නැහැ. දැන් වාදකයන්ගේ අපි කියමු අපි මේ පටිගත කිරීම වල සහ ඔය ප්‍රසංග වලට වාදනයේ සහභාගී වෙනකොට ඒ ගණන් පව තීරණය කරගන්නේ අපේ කට්ටියක් විශේෂයෙන්. මේ කියන්නේ අපි මේ ක්ෂේත්‍රීය ප්‍රවීණෝ කට්ටියක් එක්ක අවිලා අපි දැන් පොඩ්ඩක් ගාන වැඩි කරමු නේද? ඒකත් මේක වියදම් කරන ප්‍රොඩියුසර් රැක ගන්නත් ඕන විදියට බලලා තමයි අපි ගණන් වැඩි කරගන්නේ. ඉතින් අර එහෙම රක්ෂණ ක්‍රමයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඉතින් එහෙම මම දැන් අතර මහින්දය දැන් මහින්දය ජීවිතම වාදන ශිල්පියෙක් විදිහට හෙට දවසේ වාදකයාටත් ඒ වාදන ශිල්පෙට බහින්න තියෙන පාරට අඩිතාලම දාන්න උරදීපු ශිල්පියෙක් විදිහට මහින්දයට හිතෙන්නේ නැද්ද? දැන් මහින්දය වගේ ජ්‍යෙෂ්ඨ තවත් ශිල්පීන් ඔබතුමන්ලාගේ වාදනය මේ ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨ අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඕන. හැබැයි එතනින් එහා ගිහලා මේවා මෙහෙවන
අපි දැන් ඉස්සෙල්ලා කියනවා වගේ ජජ් පැනල් එකක්. නැත්තම් මේවා නිර්මාණය කරනකොට දාන නීති රීති සකස් කරනවා. ඒ වගේ තැන් වලට මහින්දය සහ එවැනි ප්‍රවීණයින් ස්ථානගත වෙන්න ඕනේ කියලා. ඔව් දැන් මෙහෙමයි දැන් ගොඩක් වෙලාට ඔය අපේ ස්ලෑම් කාඩ කියලා එකක් තියෙනවා අපේ සංගීත අධ්‍යක්ෂක සංගමය කියලා. ඒකේ ඉන්නේ ගොඩක් වෙලාට ඇත්තටම අපේ ප්‍රවීණ සරත් දියල්ලිස් වගේ අය සංගීත අධ්‍යක්ෂකවරුන් ඒකේ ඉන්නවා. ඔය නවාලා සමන්තලා මේ කටුවල මං හිතන්නේ දැන් අලුතෙන් මණ්ඩලයක්පත් වුණා. ඉතින් ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම දැන් එතනත් කතා වෙන්නේ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ දේවල් මේ වල මේ යම්කිසි ඒගොල්ලන් නිර්මාණය කරපු දේවල් වල යම්කිසි රක්ෂණයක් ලබා ගන්න. ඒ කියන්නේ ඒවා කාටවත් පාවිච්චි කරන්න දී ඒ කියන්නේ ඒකේ අයිතිවාසිකම ලබා ගන්න තමයි ඒගොල්ලෝ සහ ගීත රචකයෝ මේ ඇත්තටම වෙහෙසෙන්නේ ඒකට. හැබැයි මේ ගීතයකදී ගොඩාක් මේ සහභාගී වෙන කෙනෙක් තමයි ගීතයක් ඉදිරියට ගෙන සමාජලාට වාදකයෙක්. ඉතින් ඇත්තටම වුන් ගැන කතා වෙන හරි අඩුයි. ඒක හරීම ඛේදනීය තත්ත්වයක්. හැබැයි පිටරටවල වල නම් ඒ කියන්නේ අපි හිතමු හොඳ ගීතයක් අපි හොඳ ජනප්‍රියච්ච ගීතයක් නම් ඒකේ විශේෂ දක්ෂතා පෙන්නපු වාදකයෙකුට යම්කිසි මුදලක් ඒ ගීතේ ප්‍රචාර වෙන හැම අවස්ථාවකම ඒ මේ වාදකයාත් එක්ක කතා කරගෙන ඔහුට සම්පූර්ණ මුදල පටිගත කිරීමේදී කතා වෙන්න පුළුවන්. මේ වාද්‍ය කාණ්ඩය සඳහා ඔබට සම්පූර්ණ මුදල දැන් ගෙවුණාද නැත්නම් මේක වාදනයක් වෙන පාසා ඔයාලට ලැබෙන්න සලස්වනවාද කියලා. එහෙම ඒවා තියෙනවා. සමහරුන්ට ඒක වාදනය වෙන සැරයක් පාසම ඔහුගේ account එකට ගිහිල්ලා උට අපරාධ ගැනීම උට මේ මුදල් ටික ලැබෙනවා. එහෙම ක්‍රමයක් ලංකාවේ නැහැ. හැබැයි එහෙම ජනප්‍රියච්ච ගීත තියෙනවා මේ රටේ. වාදකයෝ හින්දා ජනප්‍රියච්ච ගීත ගොඩාක් තියෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් මේ රටේ නැහැ. අර වාද්‍ය කණ්ඩය අහන්නනේ. ඉතින් එහෙම ඇත්තටම එහෙම ඒක හරි වේදනීය තත්ත්වයක්. ඉතින් අපි තව ගොඩාක් මේ මුළු ලෝකෙත් එක්ක මම කිය අර මුලින්ම මම කිය අපේ දූපත් මානසිකත් තියෙන්නේ. අපි තාම මේ ලෝකෙට ගොඩාක් මෙහා ඉන්නේ. අපි තාම ඒවත් එක්ක ගැටිලා නැහැ. අපි ඒවට යන්න තාම පාර හොයනවා. අදටත් මම දන්නවා අපිට එන්න ඕන මුදල් යම් කිසි ස්ථානයක රැඳිලා තියෙනවා. මොකද මේවේ අපේ මේ නීතිමය ගැටලු තින්දා ඒව निराකරණය වෙච්ච දවසක තමයි මේ මුදල් ටික ලැබෙන්නේ. ලොකු මුදලක් තියෙනවා. අපිට හිතා ගන්නත් බැරි මුදලක් තියෙනවා මේ රැඳිලා. ඒව ගන්න අර අපේ මේ පසුබිම හදාගෙන ඒවට ඉදිරිපත් කරනවා. ඒව නෑ ඉතින්. ඒකයි මම කියන්නේ. ඉතින් අර ඒකෙද්දි ඔන්න වාදකයා කියන තැනට ඒක හැදෙයි කියලා මං හිතනවා. මහින්දය විවාහ ජීවිතයට ඇතුළත් වෙච්ච එක. ඒ කියන්නේ ධර්මදාස වල්පොල මැතිතුමා සහ ලතාවුල් මැතිණියගේ දියණියත් සමග අතිනත ගත්ත එක ජීවිතයේ සංගීත ජීවිතයට මහින්දය දකින්නේ මොන වගේ කොහොම ශක්තියක්ද ඒක? මෙහෙමයි ඉතින් ඇත්තටම සිතත් දැන් මෙහෙමයි දැන් මම ඒතර කොළඹ එනවනේ දැන් මං කිය දිගටම ඒ කොළඹ එන කාලේ එතකොට මම හිතන්නේ 80 නේ මං ඇක්සිඩන්ට් උනේ 81 82 මේ මම ඉතින් මේ ඇක්සිඩන්ට් උනාට මම එතකොට මං අර වගේ ස්ටැන්ලි පීස් මාතත් එක්ක එනවා ඉතින් එක්කෝ ටැක්සි එක එනවා ඔහොම එන කාලේ ඉතින් එතකොට තමයි ඔය ධම්රදාස වල්පොල ලතාවල් පොල්ලගේ කැසට් වල සින්දු ප්‍රතිනිර්මාණය කරන්න ගත්තේ. ඒ කාලේ තමයි මෙයා ඒ කියන්නේ අපේ ධම්මිකා හැමදාම එනවා ස්ටුඩියෝ එකට. ඒකම දුවනේ. එයාටත් ඒ තමයි දැන් අවුරුදු 16ක් විතර ඇති. ඉතින් ඒ කාලේ එයත් එනවා. ඒ ඇවිල්ලා අපිත් එක්ක ඉතින් අපිත් පොඩිනේ ඉතින්. ඒ අපිත් එක්ක තමයි ගොඩක් වෙලාට විහිළු කර අර මේ කර ඉන්නේ ඉතින්. ඔය ඒ අතරේ තමයි ඉතින් ඔය කොහොම දෙයක් ඇති වෙන්නේ ඉතින්. ඉතින් ඔය ඇවිල්ලා මට චොක්ලට් දෙනවා. ඉතින් ඔහොම තමයි ඉතින් ඔය සම්බන්ධය ඇති වුණේ. පස්සේ ඉතින් ඒ ධර්මදාස සංකෘත් ඒක දැක්කා. ඉතින් පස්සේ ඕක කතා වෙලා මෙහෙම වෙලා මෙයා අම්මට කියලා බොදුකලේ තාත්තා ටිකක් එක අමුතු ජාතියක ප්‍රතිපත්තිවල ඉන්න මිනිස්සෙක්. ඒක සැරයි. ඒ වුණාට මාත් එක්ක හරි යාළු ඒ දවසේ ඉඳන් මායි ටූ කාන්තලා පිට එක ඉතින් හරි යාළු. මම අර බොරැල්ලේ කාමරේ හිටියා කිව්වේ ඒකට එහෙටත් එනවා. උදේට ඇවිල්ලා මොනවද උඹලා උදේට හැදුවේ කාගේ කියලා වල්පොල මැතිතුමා. ඔව් එයා එනවා. ඇවිල්ලා උදේට අපි හදලා තියෙනවනම් පාන් හරි මොනවා හරි ඒවත් කාලා ඉවරලා තමයි යන්නේ ඉතින්. ඉතින් අර එහෙම සම්බන්ධකමක් තිබ්බා. ඉතින් එයා දැනගත්තම අපි කියන්නේ අපි කවුද කියලා අපි පෞල් පසුබිම දන්නවා. අපේ සීයලා අපේ මාමලා දන්නවා. ඉතින් පස්සේ මේ ලතෑන්ටි එතෙන්ට කියපුවා ඉතින් කිව්වලු කමන්නේ ඉතින් මොන වුණත් හොඳේ ගන්න කියලා එහෙම එයා කැමැත්ත දීලා. ඊට පස්සේ එයා අපේ ගෙදරත් ආවා මේක ගැන කතා කරගන්න. ඊට පස්සේ එයාත් නැතුනේ 83 නේ. 83 නැතුනේ. ඉතින් අපි බැන්දේ 84. ඉතින් එතකොට එයා කැමැත්ත දීලා ඔක්කොම ඉවරයි. ඉතින් 83 දෙසැම්බර් මාස තමයි නැති උනේ. ඊට කලින් එයා අපේ ගෙදර ඇවිල්ලා ඒ කැමැත්ත අරගෙන ඔක්කොම අපේ දෙමාපියොත් එක්ක කතා කරලා ඒ විදිහට ගෙනුනේ ඉතින්. ලෑස්ති කරගෙන තිබුණා. ඔව්. මහින්දයි අපි හැමතිස්සෙම කියන්නේ දැවැන්ත වාදකයා. ඉතින් ඒක
වචින්තයෙන් පරිසමාප්ත අර්ථයෙන් ඔප්පු කරලා පෙන්නනවා ඔප්පු වෙනවා හැමතැනම මහින්ද අයියට යෝජනාවක් කරන්න පුළුවන්ද අපේ වර්තමානයේ අනාගතයේ එළියට එන වෘත්තියට ආතියන වාද්‍ය ශිල්පියෙක් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන තමන්ගේ අයිතිවාසිකම දිනාගෙන ශාස්ත්‍රයේ කොහොමද ඉස්සරහට යන්න පාරක් හදාගන්න කියන එකට මොකක් හරි උපදේශයක් වගේ දෙන්න. මෙන්න උපදේශයක් කියන්නේ ඒක ඉතින් හරි සරලයි මම හිතන්නේ. ඒ කියන්නේ තමන් වාද්‍ය ශිල්පියෙක් හැටියට මේකට පා තියෙනවා නම් ඔක්කොටම කලින් තමන් ඉන්ස්ට්‍රුමන්ට් එක ප්‍රගුණ කරලා ඉන්න ඕනේ. ඒක ඉන්ස්ට්‍රුමන්ට් එක ප්‍රගුණ කරනවා කියන්නේ වාදනයෙන් විතරක් නෙවෙයි. ඔහුට ඒ ලැබෙන ඒ අනික් දේවල් මොන මොන සංගීත ශෛලියක්ද මේ වාදනය. අපි ජනගීත අපි කියන්නේ මේ ලංකාවේ දේවල් මම කතා කරන්නේ. සාමාන්‍ය සරල පොප් ගීතවලද ඒකට ශාස්ත්‍රීය දේවල්ද ඒ ගැන යම්කිසි දැනුමක් ඇති වෙන්න ඕනේ වාදකයෙක් වුණාම. දැන් ඒක කොහෙන් හරි එක්කෝ මොකක් හරි ගුරුවරයෙක්ගෙන් හරි දේවල් ඉගෙනගෙන සහ තමන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එක හොඳටම තමන් අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. සහ මේකේ දැන් තියෙනවා අපි කියන්නේ තාක්ෂණය කියන්නේ ටෙක්නික්ස් කියලා තියෙන්නේ. අනිවාර්යෙන් ටෙක්නිකුත් ඉගෙන ගන්න ඕනේ. මම කියන්නේ පරිපූර්ණ වෙලා આવුත් හොඳයි. හැබැයි අපි එහෙම නැහැ. හැබැයි අපි දවස ගානේ ඒක ඉගෙන ගත්තා. හැබැයි අපිට ඒ වගේ හොඳ මේ වාදකයෝ ටිකක් හිටියා හොඳ දක්ෂ අපිත් එක්ක ගැටුනේ ඒ වගේ අත්දැකීම් ලබාගත්ත කට්ටිය. දැන් එහෙම නැහැ. දැන් එන කට්ටියට මම කියන්නේ ඉතින් පුළුවන් තරම් මේක YouTube වලින් බලලා ඉගෙන ගන්නවට වැඩිය හොඳයි. පුළුවන් තරම් ප්‍රායෝගික දැනුම මේ කට්ටියක් එක්ක වැඩ කරලා ඉතින් දැන් තව එකක් මම කියන්න ඕනේ මේකයි දැන් ගොඩක් වෙලාවට දැන් තනියෙන්නේ ගොඩක් මියුසික් කරන්නේ සංගීත අධ්‍යක්ෂකෙක් ගොඩක් වෙලාවට කම්පියුටර් ළඟ තියාගෙන කොහෙන් හරි ලූප් එකක් දාගෙන ඒකේ බීට් එක හොයා ගන්නවා කෑලි ටිකක් කොහෙන් හරි හොයා ගන්නවා ඕන තරම් සිතාර් පාට් තියෙනවා ෆ්ලූට් පාට් තියෙනවා ඒක කෑලි මැෂින් එකේ දාගෙන ඔබලා ඉතින් ගීතයක් නිර්මාණය කරනවා. ඉතින් ඒක මම හිතන්නේ සාර්ථකයි කියලා. මොකද ඉතින්ගේ තමන්ගේ අදහස් විතරනේ. අපි තුමු ඕකෙස්ට්‍රා එක 10ක් 15ක් ඉන්නා කියමු අපි සින්දුවක් ගිහිල්ලා කොළ ටික දාපුවාම ඕක හරියට බලපුවාම දැන් හොඳ වාදකයෝ කියනවා මෙතන අයියේ මේක වෙනස් කරමු නේද? මෙතන වෙනස් කරමු මේ කෝඩ් එක වෙනස් කරමු. සමහර කියන්නේ මේක අපි බීට් එක වෙනස් කරමු. සමහරවා කියනවා බේස් එක අපි මෙහෙම ගාමු. ඉතින් අර සාමූහික මේ පොඩි මේකක් තියෙනවා මේ ගීතේ කොහොමද මේක තව මොනවද මේක මේ ලස්සන කරලා ගන්නෙ කියලා. ඉතින් අර එහෙම දේවල් නෑ දැන් හුඟක් අඩුයි. ඒ කියන්නේ තනියෙන් කරන්න ගියමත් එහෙම තියෙනවා. ඉතින් මම කියන්නේ මූලික දැනුමත් ඇතුව තමයි මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ. අපි තුමු සින්දුවක් දීපුවාම දැන් අපි තුමු සුවර ප්‍රශ්නයක් බලපුවම මේක මොන පිච් එකේද යන්නේ? මේකට කොහොමද ගහන්න ඕනේ? මේකේ මොනවද තියෙන්නේ? මේ කෝඩ්ස් හරිද වැරදිද? අපි තුමු දැන් පාට් එකක් අපි තුමු මේනේ කොහොම ගන්නකොට මේකට හාමොනියක් ගන්න කිව්වොත් ඔය වගේ අර මේකේ හාමොනි එක මොකද්ද? මම පාවිච්චි ගන්න ඕන 3rd harmony ද 5th harmony ද? ඉතින් මම කියන්නේ සංගීතය ගැන පොඩි දැනුමක් ඇතුව එනවනම් වාදකෙක් හරි වටිනවා. මොකද එතකොට සංගීත අධ්‍යක්ෂකවරයා අපහසුතාවයටපත් වෙන්නේ නැහැ, වාදකයා අපහසුතාවයටපත් වෙන්නේ නැහැ. මොකද එක තැනක ඕන උදෙන ආපුවම එක තැනක් තියෙනවා හිර වෙන තැනක. ඒක මම අත්දැකීම දන්න හින්දා කියන්නේ. ඉතින් හින්දා මම කියන්නේ අර සහ ඒ කියන්නේ අපි ඇත්තටම බලන්න ඕනේ මේ ඇවිල්ලා මේ වැඩේදී මේක සාමූහික වැඩක් කියන එක ඔක්කොටම කලින් ඔලුවට ගන්න ඕනේ. මේක මම තනියෙන් මම මගේ මේ කලර්ස් පෙන්වන්න යන වැඩක් නෙවෙයි කියලා එක පෙන්වන්න ඕනේ. මාත් මෙතන යම්කිසි මේක මම කියන්නේ ප්‍රතිගත කිරීම වලට විතරක් නෙවෙයි. ප්‍රසංග වලටත් මේක අදාළයි. දැන් තමන් මෙතන වාදකෙක් පමණයි. මම මෙතන හයිලයිට් වෙන්න දඟලන්න හොඳ නැහැ. දැන් මම සද්ද වැඩි කරගෙන ගහලා මේක මගේ විතර ඇහෙන්න ඕනේ. එහෙම හොඳ නැහැ. වාදකයෙක් වුණාම වාදකයාට තියෙන තැනක් තියෙනවා. ඒක සාමූහික වෙන්න ඕනේ. හැමතිස්සෙම ටීම් වර්ක් එකක් මේක. ඒක තියලා එකක් අනික ඒක අපි කියමු දැන් ඒක ප්‍රායෝගික වාදකනේ පැත්තෙන්නේ. අනිත් පැත්තෙන් එකිනෙකාට ඇති ගෞරවය. වාදකයන්ට ගෞරව කරන හැටි. කියන්නේ ප්‍රවීණ හරි නවීන හරි කමන්නේ කෙනෙක්ගෙන් දන්නේ නැත්නම් යමක් තනිය කෙනෙක්ගෙන් අහගන්න එක. ඉතින් එතෙන්දී තමන් අර මං සියල්ල දත් කියලා එහෙම ඉන්න හොඳ නැහැ. ඉතින් ගහන විදිහේ ඒක ටිකක් අගය කරන්න. මේක ලස්සනයි තව ටිකක් හොඳට ගහගුවොත් හොඳයි නේද? අර එහෙම කවුරු හරි කතා වෙලා අර එතකොට පොඩි අර මේකේ බැඳීමක් තියෙනවානේ. මේක ආපුවම අපි මේ පවුලක් වගේ වැඩ කරන්නේ. ඉතින් අන්න ඒක ඉතින් අර මේ ක්ෂේත්‍රයේ ඇඳින්න ඒක ගොඩක් බලපානවා. කියන්නේ ඊළඟට තව ඉතින් අද ඇවිල්ලා නිකන් පාටයක් දාලා මට ඕනේ මං ගන්න මට බෑ අරම කිව්වොත් ඊළඟ වැඩේට මේ මිනිස්සයා ගන්න එකවර වීදම් කරන මිනිස්සයා ඒක දිහා බලන් ඉඳලා කියනවා මෙයාව ගන්න එපා ඊළඟ වැඩේට කියලා. මොකද මේ වැඩේ ඔක්කොම මේ අප්සෙට් වෙනවා කියන එක. එහෙම මං අත්දැකීම් දන්නේ නැඳ කියන්නේ. එතකොට මේක පවුලක් කියලා හිතලා මේකට එනකොට
මේකට අනික මේ අපි මේ ගීතයට අපි කරන සංගීතයට ආදරය කරන්න ඕනේ. මේකට බොරු නොකර හොර නොකර ආදරය කරන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි මේ පැවැත්ම තියෙන්නේ. එතකොට හැබැයි අර මං කිය දැන් මං ඇයි අද වෙනසල් මං මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. මං කරන්න පුළුවන් උදව්වක් හැමෝටම කරන්න හින්දා. ඉතින් මට පොඩි වැඩකට හරි කතා කරොත් මං යනවා. ඉතින් ගිහිල්ලා මං මේ දේවල් කරනවා. ඉතින් මං හැබැයි ඒක මං හරිම සන්තෝෂෙන් ඒක කරන්නේ. තරහෙන් නෙවෙයි කරන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් වාදකයන්ට කියන්න තියෙන එක තමයි ඒක තමන් කරන දේ හරි දෙයක් හරියට කරන්න. එතකොට ඔහුට මේ ක්ෂේත්‍රේ රැඳී ඉන්න පුළුවන්. සහ තව එකක් තියෙනවා. අපි කියන්නේ අප්ඩේට් වෙනවා කියලා. අපි ආවත් කාලීන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම හැමදාම අර දන්න පරණ ගෙහිල්ලම යගා හිටියොත් අපි නිකාම මේ ක්ෂේත්‍රයෙන් මං විතරක් නෙමෙයි ඕනම ක්ෂේත්‍රයකට ඒක අදාළයි. අපි ඉතින් වෛද්‍ය ක්ෂේත්‍ර ඕනෙකට අදාළයි පරණම බේත් කරගෙන ඉන්නොත් ගන්නෑ. එයා මේ දැන් අලුතෙන් මොනවද වෙන්නේ කියලා ඒව බල එයාවත් කාලේ වුණාම තමයි මේ මිනිස්සයා මේ දවසින් දවස මේ යන කාලෙත් එක්කම ගමන් කරන්නේ ඒක. ඉතින් ඒක තියෙන්න ඕනේ කියලා මං හිතනවා වාදකෙක් විශේෂයෙන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මොකක් හරි දැන් අපි දැන් හෙට රෙකෝඩ් එකකට ගියාම ඉතින් මම දන්නේ මට මොනවද එයිද කියලා. සමහරු කියනවා අයියේ මේක මේ වගේ මේ ස්ටයිල් එකකට ගහන්න ඕනේ. සමහරු කියනවා මේක මේ ස්ටයිල් එකට මේක පොඩි එන ක්ලාසිකල් ස්ටයිල් එකක. ඒ අපි ඒකට ඔක්කොම අපේ ඇඟේ තියෙන්න ඕනේ එතකොට. අර සාමාන්‍ය කතාවට කියන අපි වතුර වගේ වෙන්න ඕනේ කියලා. දාන ඕනම වාදනයේ හැඩේ ගන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මම කියන්නේ පරිපූර්ණ වාදකයෙක් වෙනවා නම් ඒ தත්ත්වයට තමන් හැදෙන්න ඕනේ කියන එක තමයි මට කියන්න පුළුවන්. වෘත්තීය වාද්‍යවේදීන් වෙනුවෙන් කතාවට බඳුන් උච්ච වාද්‍යවේදීන්ගේ දක්ෂතා වාද්‍යවේදීන්ගේ හැකියාවන් එතකොට වාද්‍යවේදීන්ගේ අඩුපාඩු ඡේදනීය ස්ථාන සියලු දැන් ස්මතු කරමින් පැයකට ආසන්න කාලයක් මහින්දයි අපි කතා කරා. ඇතරම මහින්දයේ වෘත්තීය වාද්‍යවේදීන් වෙනුවෙන් දිගහැරුණු මේ කතිකාවතේ සංකල්පධාරී අපේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සංගීත අංශයේ හිටපු අධ්‍යක්ෂ රජිත ගාමිණී විජේසේකර අපේ සංගීතඥයා මම හිතන්නේ අපේ ශාස්ත්‍රීය වෙනුවෙන් මේ ආරම්භ කරේ ඉතා හොඳ වැඩක් මහින්දයි. අනිවාර්යයෙන්ම රජිතගෙත් මගෙත් කෘතවේදීත්වය අපේ සංගීතඥයන්ගේ සියලු දෙනාගේම ගෞරවය ඔබතුමාට මේ අවස්ථාවේ පිරිනමනවා. අපේ වාදකයෝ හැමදාම මහින්දයි කියලා මහින්දයි ආදරෙන් වැළඳගත්තා. මහින්දයිත් ඒ වගේමයි සියලු දෙනාට ඔබේ හදවතේ ආදරේ හැමදාම ඔයිසිනාමසු මූණ හැමදාම වාදකින්ට ලබා දුන්න ක්‍රියාවෙන් හැම වෙලෙම වාදකින් සමග කටයුතු කරා. මහින්දයිට අපි ශාස්ත්‍රයේ තව දිගු කාලයක් නිර්මාණ කටයුතු වල නියැලෙන්න දීර්ඝායුෂ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඇත්තටම. ඒ වගේම මේ මහින්ද අයියා මෙච්චරලා කතා කරේ ශාස්ත්‍රයේ වෙනුවෙන් එක ක්‍රියාවක හැමතැනදීම ඔප්පු කරලා තියෙනවා. මහින්ද අවසාන වශයෙන් මේ වැඩසටහනේ නිමාව සඳහා මොනහරි වචනයක් ඉදිරිපත් කරලා දිරිමත් කරන්න ඕනේ. ඇත්තම මෙහෙමයි දැන් මුලින්ම කියන්න ඕනේ සිද්ධාර්ථ මේ කියන්නේ දැන් මේ මෙහෙම හරි දැන් ඇත්තට මේ රාජිත් මේ කරන මේ වැඩසටහනින් ඒ කියන්නේ නැත්තන දැන් ප්‍රවීණ සහ ඒ කියන්නේ මේ වගේ ඉන්න අපි කියන්නේ වාදකයන්ගෙන් ඇත්තටම හරි දැන් පරණ ඉඳන් ඉන්න කට්ටියන් හරි අතලොස්සයි ඉතුරුලා ඉන්නේ. ඉතින් ඒකෙත් මේ මෙතුමා මාව තෝරගත්ත ගැන මම ඉතාම ස්තුතියෙන්ට අන්ත වෙනවා. මොකද හේතුව වාදකයෝ ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති ක්ෂේත්‍රයක් මේ ලංකාවේ. ඉතින් ඒක ඇත්තටම එහෙම පටන් අරන් ඒ කරන කර්තව්‍ය ගැන මේ සහ මේක තවදුරටත් ගෙනියන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා නම් මම ඉතාම සන්තෝෂ වෙනවා. මොකද මම ඇරෙන්න තව ඉන්නවා අපේ මුද ප්‍රවීණ වාදකයෝත් මේ ලංකාවේ මේ හැම අපේ ඒ කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ තමන්ගේ මේ තියෙන සියලුම දේවල් දායාද කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඔවුන් සඳහාත් මේක විවෘත වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඒත් එක්කම මම අර කියපු කාරණා සමහර ඒවා මේ සමහරුන්ට හිත රිදෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි මං කතා කරුවේ මගේ අත්දැකීම් වලින් සහ මට දැනෙන දේ. ඉතින් මේ වාදකයා කියන කෙනාගේ ගරුත්වයක් තියෙනවනේ ඕනම තැනක. ඒ මිනිස්සු ඒක රැක ගන්න ඕනේ. ඉතින් ඒක වෙනුවෙන් මම ගොඩාක් වේසමාංශලා වැඩ කෙරුවා. මම ඇතුළු තව කීප දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් දැන් එක්කෙනෙක් ඔබතුමා. එතකොට අපි අපේ දේවල් වලට අපි දැන් මේ අපිට සුබ සාධන කටයුතු වලට පවා
විශේෂයෙන් මට සිද්ධාර්ථ මල්ලි ගැන කියන්න ඕනේ වා මේවට මූලික වෙලා වැඩ කරනවා. ඉතින් අර ඒ වගේ අපේ මේ ඉන්න වාදකයෝ අපේ සංඛ්‍යාව ඇතුලේ අපි පොඩි කොටසක් නින්නේ. ඒ කියන්නේ අපි පටිගත කිරීම වලට එතකොට ප්‍රසංග වලට සහභාගී වෙන හරි සුළු සංඛ්‍යාවක් ඉන්නේ. අපි ඉතින් ඔවුන්ගේ එක එක්කෙනාගේ දැන් මේ යන කාලේ වයසත් එක්ක සමාහලට ශාරීරික ආබාධ වලට ලක් වෙනවා. ඉතින් ඒවට අපි ඇත්තටම ගොඩක් මේ අපි ටික විතරයි එකහුවලා කරන්නේ. මොකද අපිට ඇත්තටම අපි මේ සංගීතය සපයවපු ඒ කියන්නේ අපි 80 ඉඳගෙන අපි වාදනය කරපු මේ අපි හිතන්නේ ඔය ප්‍රවීණ ගායක ගායිකාවවත් සංගීත අධ්‍යක්ෂකරුවත් මේව බලයි කියලා. ඉන්නවා 14ක් වගේ ඒගොල්ලෝ තමයි මොකද්ද කෙරෙන්න ඕනේ කියලා හරි යම් කිසි අපි කියමු නිකන් පරිත්‍යාගයක් හරි කරන්න දෙන්නේ හරි සුළු කොටසයි. නමුත් මේ අපි මං හැමදෙස්සම කියන්නේ ඒකයි මේ අපි කට්ටිය එකට එක්කහුව වෙලා ඉඳලා අපිට පුළුවන් තරමින් දායක වෙලා අපි කාට හරි උදව්වක් කරන එක තමයි ඒ කියන්නේ අපිට තියෙන එකම මේ කියන්නේ සතුට. ඒ කියන්නේ අපිට පුළුවන් මේ එක්කහුවලා කරන්න අපි වාදක හැටියට දැන් ඇත්ත මෙහෙම එකක් තියෙනවා සයත් මල්ලි. අර ඉස්සර මම ඉස්සර ඉඳන් හිටපු ඉඳ දන්නේ දැන් අපේ වාදකයෝ යම් කිසි තත්ත්වයක ඉන්නවා දෙයක පිටින්. මම දකින්න දෙයක් තමයි හොඳට ගෙවල් දොරවල් හදාගෙන වාහන තියාන ළමයි හොඳ ඉස්කෝල වලට දාගෙන හොඳ කළමනාකාරීත්වයක් ඇතුළත ඒගොල්ලෝගේ ජීවිතේ ගෙනියනවා. ඉතින් ඒක හරිම සතුටට කාරණයක්. හැමෝටම මෙහෙම දෙයක් වෙනවා නම් ඒක තමයි අපිට තියෙන්නේ. මොකද ඒතකොට තමයි අපි එකිනෙකාට හරි උදව් කරගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඒක මම මේ කියපු දේවල් සියලුම දේවල් ඕගොල්ලෝ මොකක් හරි එහෙම පොඩ්ඩක් මේක බලලා ඔලුවට අරගෙන ඒ විදිහට හැදෙනවා හොඳයි. සහ මේක අපි හෙට නැති වුණත් මේක ටිකක් දිගට ගෙනියන්න පුළුවන් තත්ත්වයේ කාණ්ඩයක් හැදෙනවා නම් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මහින්දයි ඔබතුමා අපේ ශාස්ත්‍රයේ දැවැන්තෙක් මහින්දයත් එක්ක මෙහෙම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ලොකු භාග්යක් ලෙස මම සලකනවා. මට ලොකු ගෞරවයක් මහින්දයි. අපිට වැඩසටහන නිමා කරන්න මේ කාල සීමාවත් එක්ක පුළුවන් අවශ්‍යයි. නමුත් මහින්දයත් එක්ක ඉදිරි දිනකදී හෝ තව වැඩි විස්තර කතා කරගන්න අපිට අවස්ථාවක් ලැබුණොත් අපි ඒක උදා කරගමු. මොකද මේක මේ පොරලෝසු වෙලාවෙන් පොඩි වෙලාවකින් කතා කරලා නිම කරන්න බෑ. දැන් මහින්දය කිව්වා වගේ දැන් දැනට ශාස්ත්‍රයේ වැඳිලා ඉන්න ශිල්පීන් යම් කිසි තලයක ඉන්නවා නම් මේක පිටිපස්සේ හිටියු තරණි සියලුම ශිල්පීන්ගේ දහදිය මහන්සිය ඒකට මම හිතන්නේ අනිවාර්යෙන් අනිවාර්යම වෙලා අපිට කලින් හිටපු පැරණි අපේ වාද්‍ය ශිල්පීන් ඇත්තටම අපිට ඔවුන් දිහා බලලානේ අපි හැදිලා තියෙන්නේ. ඒකට අපිට කියන්න තියෙන්නේ අපෙනුත් පස්සේ ශාස්ත්‍රයේ ඉන්න නවක සියලුම දෙනා මෙවැනි පරිණත වාද්‍ය ශිල්පීන්ගේ හරය අරගෙන මොවුන් ශාස්ත්‍ර වෙනුවෙන් කැපකිරීම කරපුවා මොවුන් මහන්සි වෙච්ච දේවල් දිහා බලලා යමක් ඉගෙනගෙන ශාස්ත්‍රයට හොඳ දායකත්වයක් ලබා දෙන්න කියන එක තමයි මටත් අවසාන වශයෙන් මෙතන කියන්න තියෙන්නේ. අපි නැවත දවසක හම්බ වෙමු මහින්දයි. ආයුබෝවන්.